මේ මගේ රාජ්‍යය. මෙහි පවතින්නේ මගේ අනසක. අසංඛ්‍යයක් රාජ්‍ය බිහිවී අසංඛ්‍යයක් රාජ්‍ය බිඳී ගියා. හටගත් සියල්ලක්ම අවසානයේ වෙනසුණා. නුඹට අවශ්‍ය අපට ධර්මය උගන්වන්නටද? මට අවශ්‍ය ධර්මයේ නාමයෙන් සිදුවන මේ අධාර්මික ක්‍රියාව ඔබට අවබෝධ කරවීමට. යම් හේකින් තපස්වරයෙක් නොවුණා නම් නුඹේ බිලි පූජාවයි මෙහි සිදු කරන්නේ. තාපසේකුගේ හිස සිඳීමේ පාපයෙන් අද දින ඔබ මා මුදා ගන්නවා. නුඹට අද මම මහරජ බිම්බිසාර සිද්ධාර්ථ ඔබ තපස්වරයෙක් කෙතරම් පාපයක්ද සිදුවන්නට ගියේ. ඔබ රැකිය යුතු මගේ ජීවිතය පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත නැසීමත් පාපයක්. කොතරම් අසරණ දෝ. ප්‍රශ්නය මොවුන්ගේ ජීවිතය හෝ මරණය ගැන නොවේ. ප්‍රශ්නය ජීවිතය සහ මරණය අතර චක්‍රයෙන් මිදෙන මාර්ගයක් සෙවීමයි. එයයි උතුම් සතුට මා සොයා යන. නැතහොත් මේ තිරිසන් සතුන් මෙන්ම අපටත් කිසිවක් නොදැනයි මිය යාමට සිදුවන්නේ. මේ සිදුවන්නේ නිර්දෝෂී සතුන්ව නිකරුණේ මරා දැමීමක්. මහරජ මෙයින් සිදුවන්නේ තව තවත් පව් රැස්වීමක්. මේ සතුන්ව බිලි දෙන්නේ ඔබ දෙවියෙකුටද? හීන දීන ලාමක යක්ෂයෙකුටද? කුමන ධර්මයකද ඔබට අසරණ සතුන් මෙසේ මරා දැමීමෙන් සතුට උදාවන බව පැවසෙන්නේ? ඔවුන්ටත් වචන පවසන්නට හැකිනම් පවසාවී ඔවුන් විඳින දුක, පාපයේ දුක, තිරිසන් දුක අසරණ සතුන්ට කරුණාව දක්වන්න. එයයි ධර්මය. ඔබ වද මුලාවට පත් කළේ අසත්පුරුෂයන්ගේ අධර්මය. අද මගේ මිත්‍රයා මා අන්ධකාරයෙන් මුදා ගත්තා. අද සිට මගදේමේ කිසිදු බිලි පූජාවක්, කිසිදු සත්ව ඝාතනයක් සිදු කිරීම සපුරාතහ නම් වනවා. ඒ රාජනියෝගයක්. උතුම් ධර්මද්වීපයේ අධ්‍යාත්මික විප්ලවයකට මඟ පෑදූ ශ්‍රී ගෞතම සම්බුද්ධ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8:30ට